ඔන්න මං ආවා අද වීඩියෝ එකක් අරගෙන. පහුගිය ටිකේම වීඩියෝ ගේන්න ටිකක් පරක් වුණානේ. බලන් හිටිය අය සමා වෙන්න ඕනේ. ඉතින් ඔයා ඉස්සෙල්ලාම අද මගේ channel එකට එකතු වෙනවා නම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ දවස්වල අපිට හොඳටම වැස්ස. පහුගිය ටිකේම තිබ්බ තද පෑවිල්ලත් එක්ක මට නම් වතුර වල හිඟයකුත් තිබ්බා. ඉතින් මේ වැස්ස මම පිළිගන්නේ හරිම ආදරෙන්. මොකද තව ටික දවසක් පෑවිල්ල තිබුණා නම් මේ තියෙන මල් පැල කීපයත් මට නැති වෙනවා කියලා මම දන්නවා. මොකද හැම පෑවිල්ලකම පහුගිය ටිකේ මං ගෙන ආපු හිටවපු ගොඩාක් මල් ಜಾති වතුර නැතුව මැරුණා. ඉතින් දැන් ඔයාලට පේනවනේ ටිකක් විතර කොළ පාට වෙලා තියෙනවා. ඔයාලා දන්නවනේ මට තියෙන්නේ ටිකක් විතර ලොකු මිදුලක්. මිදුල පුරාම හිටවලා තිබ්බ තනකොළ සමහර තැන්වල දැන් නැහැ. හැබැයි දැන් වැස්සත් එක්ක ආය හොඳට කොළ පාට මැතු වේගෙන එනවා. මම හිතාගෙන ඉන්නේ තනකොළ නැති තැන්වලට අලුතින් තනකොළ හිටවන්න. ඒ වගේම මහා ලොකුවට දේවල් දන්නේ නැති වුණාට මම ටික ටික මගේ මිදුල මං ආස විදිහට හදාගෙන යන ගමන් මේ මල් පැල ටිකත් මම ළඟදි ගත්තේ. අද ඒ ටිකත් මම හිටව ගන්නවා. ඉතින් මේ මල් පාත්ති එහෙම ඔයාලත් එක්කමනේ මම හැදුවේ. හැබැයි තාමත් ඒවට පෝරණම් දාගන්න බැරුව ගියා. ඉතින් මේ කලින් දවසේ උදේවරුේ වැස්ස තමා මේ විදිහට ඔයාලට පේන්නේ. පහවදා පාන්දර නැගිටලා උදේට බබාලාට ඉස්කෝලේ ගෙනියන්න හැදුවේ මම බ්‍රෙඩ් පීසා. මට හිතුණා මම කොහොමද බ්‍රෙඩ් පීසා හදාගන්නේ කියලා ඔයාලා එක්ක බෙදා ගන්න. ඉතින් බොහොම ලේසියෙන් ඉක්මනට හදාගන්න පුළුවන් කෑමක් තමයි බ්‍රෙඩ් පීසා කියන්නේ. බ්‍රෙඩ් පීසා හදන්නේ අපි එක එක්කෙනා එක එක විදිහට වෙන්න පුළුවන්. සමහර වෙලාවට බබාලා කන එළවලු, බබාලා කැමති චිකන්, ඒ වගේ මස් වර්ගය, සොසේජ් ඒවත් එක්ක කැමති දෙයක් එකතු කරලා බ්‍රෙඩ් පීසා අපිට හදන්න පුළුවන්. මේ තියෙන ස්වීට් කෝන්. අපේ පොඩි දෙන්නා ටිකක් ස්වීට් කෝන් කන්න කැමතියි. මම ඉතින් මේක උදේම ප්‍රෙෂර් කුකර් එකට දාලා විසිල් 4-5ක් විතර වදිනකල් තම්බ ගන්නවා. මේක තම්බලා මේකේ ඇට ටික අයින් කරගෙන බටර් ටිකක් දාලා කෑවහම හරි රසයි. හැබැයි චුට්ටක් මත් වෙන ගතියක් එනවා. වැඩිපුරම කන්න බෑ. මොකද මේක පැණි රසයිනේ. ඉතින් මං කලින් දවසේ චිකන් ගෙනාවහම කටු රහිත කෑලි ටිකක් වෙනමම ගම්බිරිසුයි ලුණුයි දාලා සීසන් කරලම තියාගත්තා. ඒ ටික අද මම චුට්ටක් කහයි මිරිසුයි ලුණු චුට්ටකුයි තව එකතු කරලා තම්බ ගන්නවා. මම බ්‍රෙඩ් පීසා හදනකොට හැම වෙලාවෙම මේ විදිහට නෙමෙයි හදන්නේ. සමහර වෙලාවට ක්‍රමේ වෙනස් වෙනවා. වෙන දවස් වලට මම චිකන් වලට කහත් එකතු කරලම තමයි ෆ්‍රිජ් එකේ දාන්නේ. ඒත් ඊයේ මම ගම්බිරිසුයි ලුණුයි විතරක් දාලා තමයි කපලා ෆ්‍රිජ් එකේ දාගත්තේ. ඉතින් මේ ටික හොඳට තම්බ ගන්නවා. පුළුවන් තරම් පුංචි කෑලි වලට කපා ගත්තාම ලේසියි. ඉතින් ඔයාලට මේක දවල් වරුවක් වගේ පෙවුනට මේ වෙලාව දැන් 5ට විතර ඇති. මගේ සාමාන්‍ය වැඩ කටයුතු ඔක්කොම ඉවර කරලා ඊට පස්සේ තමයි උදේ කෑම එක හදන්න ගන්නේ මෙයාලට. කොහොම හරි වීඩියෝ එක කරන එක හිතේ තිබ්බයින් අද කවදාවත්ම නැතුව ඒප්‍රන් එක දාගන්නත් අමතක වුණා. මේ සාමාන්‍ය තක්කාලි සෝස් වලට මම ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගත්තා. පීසා සෝස් එක වෙනම ගන්න තිබ්බත් මේ වෙලාවේ මන් ළඟ නැහැ. වෙනදට මම ඒකත් වෙනම හදා ගන්නවා. ඒත් මම කිව්වේ එක එක වෙලාවට බ්‍රෙඩ් පීසා එක හදාගන්න විදිහ වෙනස් වෙනවා. මම බිත්තර දෙකකුත් ගන්නවා. බිත්තර දෙක වෙන වෙනම කඩලා භාජනයකට දාලා ලුණු ටිකක් ගම්බිරිස් ටිකක් එකතු කරලා පොඩ්ඩක් විතර ගෑරුප්පුවකින් කලවම් කරගන්නවා.
අපිට මේකට කැරට්, ලීක්ස්, ගෝවා, කොලිෆ්ලවර් වගේ දේවලුත් එකතු කරගත්ත හැකි. මමත් සමහර වෙලාවට එකතු කරගන්නවා. ඒත් අද නම් මම එකතු කරන්නේ බෙල් පෙපර්, ලූණු ඒ දෙක විතරයි. තක්කලි එකතු කරගන්නෙත් නැහැ. මොකද අපේ ගෙදර අය තක්කලි දැම්මහම ටිකක් විතර කැමති නැහැ. මේ තියෙන්නේ බ්‍රෙඩ් පීසා වලට මම පාවිච්චි කරපු චීස් එක. මොසරෙල්ලා චීස් එක තිබ්බනම් තමා හොඳ. හැබැයි මට මොසරෙල්ලා චීස් එක හම්බුනේ නෑ. ඒකින්ද මම මේ ප්‍රොසීඩ් චීස් එක පාවිච්චි කරා. හැබැයි පොඩි දෙන්නා නම් කිව්වා මොසරෙල්ලා චීස් එකට වඩා මේ චීස් එක රසයි කියලා. ඒත් මේක oven එකට දැම්මහම මොසරෙල්ලා චීස් එක තරම් මෙල්ට් වෙන්නේ නැහැ. බ්‍රෙඩ් පීසා oven එකේ විතරක් නෙමෙයි ලිපේ පෑන් එකක් තියලා හදාගන්නත් පුළුවන්. මම වෙනදට හදන්නේ එහෙමයි. එයා ෆ්‍රයි එකේ හදාගන්නත් පුළුවන්. ඔය තුන් විදිහටම මම හදනවා. හැමදාම කියනවා වගේ කුස්සිය ලස්සනට තියාගත්තාම උදේට නැගිටලා සතුටින් වැඩ කරන්න පුළුවන්. කුස්සිය විතරක් නෙමෙයි මුළු ගෙදරම. මට නම් උදේට නැගිටිනකොට ලස්සනට පිළිවෙලට දකින්න නැත්නම් ඉතින් අර කරන්න හදන වැඩ ටිකක් පිළිවෙලකට කරගන්න අමාරු වෙනවා. මෙන්න මේ විදිහට චීස් ටික ගා ගන්නවා. ටිකක් චීස් වැඩිපුර මම පාවිච්චි කළා. දැන් ඉතින් හැමෝම මේ වගේ කෑම ಜಾති හදන්න නම් දන්නවනේ. ඒත් මම ඉතින් කියන්නේ මම හදන විදිහ. එක එක්කෙනා විවිධ විදිහට හදනවා. අනිත් එක අපි අම්මලා හැටියට නිතරම දැන් කෑම ಜಾති හදලා මේවා මෙච්චර ප්‍රමාණ ගන්නවා කියනවට වඩා ගොඩක් වෙලාවට අපි හිතේ මිම්මටනේ කෑම හදන්නේ. මමත් එහෙමයි. ඒකින්ද සමහර වෙලාවට සමහර රෙසිපි වලදී ප්‍රමාණ කියන්න ඇත්තටම මම දන්නේ නැහැ. ඉතින් පාන් එක අරගෙන මේ සෝස් එක මම හැම පාන් පෙත්තකම ගා ගන්නවා. මේ වගේ කෑමක් උදේට හදනකොට ලේසි. හැබැයි හැම බඩු මුට්ටුවක්ම පිළිවෙලට අස් කරලා තිබ්බහම තමයි ලේසි. මොකද මේකට ටිකක් අපිට පිඟන් ඒ වගේ දේවල් පාවිච්චි වෙනවා වැඩිනේ. එතකොට පැන්ට්‍රි টොප් එකේ හොඳට ඉඩ තියෙන්න ඕනේ. අස්පස් කරලා තිබ්බේ නැත්තම් ඒවා පිළිවෙලකට තියාගන්න ඉඩ නැතුව යනවනේ. අනිත් එක මගේ කවුන්ටර් টොප් එක උඩ ටිකක් වැඩිපුර බඩු තියෙනවා. එයා ෆ්‍රයි එක, oven එක, ෆිල්ටර් එක ඔය ටික ආවට පස්සේ ඇත්තටම කවුන්ටර් টොප් එක උඩ ස්පේස් එක හරිම අඩුයි. මේ විදිහට සෝස් ටික පාන් වල ගාගෙන ඊට පස්සේ කපාගත්ත බෙල් පෙපර්, ලූණු ඒ ටිකත් එකතු කරලා ඒකට චිකන් ටිකක් දාලා ඊට පස්සේ මම චීස් ටික උඩින් දාගන්නවා. මම මේකට බිත්තරත් එකතු කරගත්තා. ඔයාලා බිත්තර එකතු කරගන්නවා නම් හැන්දකින් එකතු කරගන්න. මම වීඩියෝ කරන ගමන් හින්දා තමා ඒ භාජනෙම ටික ටික එකතු කරේ. ඒත් මගේ සමහර තැන් එක පාන් පෙත්තකට බිත්තර ටිකක් වැඩි වුණා. මොකද බිත්තර වැඩි වුණාම පාන් පෙත්ත පෙඟෙන්න වගේ බලනවනේ. මේ දවස්වල අපේ පොඩි දෙන්නා කැමති පෑන් කේක්, බ්‍රෙඩ් පීසා ඒ වගේ ಜಾති තමයි ඉස්කෝලේ ගෙනියන්නේ. කාලයක් තිස්සේම එයාලා රොටි, කිරිබත්, ටයිස්, පැස්ටා, නූඩල්ස් වගේ දේවල් ගෙනිහිල්ලා දැන් එයාලා ඉල්ලලම හිටියා පැස්ටා, නූඩල්ස්, රොටි ඒ වගේ දේවල් නම් එපා. මේ වගේ මොනවා හරි හදන්න කියලා. මේකත් මම නිතරම හදනවා. මේ වගේම ගාලික් බ්‍රෙඩ් උත් හදනවා. ඉතින් ඇත්තටම මේ කෑම ಜಾති ලේසි. හවසකට තේ බොන වෙලාවකට උනත් ටක් ගාලා අපිට පොඩ්ඩන්ට හදලා දෙන්න පුළුවන්.
oven එකක් නැති කෙනෙකුට උනත් හදන්න පුළුවන්. මේකට කැරට් ටිකක් නැත්නම් රතු පාට බෙල් පෙපර්, කහ පාට බෙල් පෙපර් වගේ ගොඩක් ಜಾති එකතු වුණා නම් තවත් රසයි. ඒත් අපේ දෙන්න ගොඩාක් ඒ වගේ ಜಾති දාලා කන්න කැමති නැහැ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ බලන ගමන් ඔයාලා වැඩිපුරම කැමති මොන වගේ වීඩියෝ වලටද කියලා කමෙන්ට් එකක් දාගෙනත් යන්න. ඉතින් කොහොම හරි ඔන්න දැන් හදලා ඉවරයි. අද වීඩියෝ කරන ගමන් කෑම හදපු නිසා මම ටිකක් කලින් නැගිටලා වැඩ ටික කළා. දැන් මේ ස්වීට් කෝන් ටිකත් තැම්බිලා ඉවරයි. සාමාන්‍ය කෝන් තම්බපුවාම නම් මේවා ඊට පස්සේ ලුණු වතුර එක දාලා ගත්තාම හරි. හැබැයි මේවා ස්වීට් කෝන් නිසා ඒවට ලුණු අවශ්‍ය වෙන්නේ නැහැ. මේක අපිට නිමුණට පස්සේ ඕනනම් ඇට ටික වෙනම ඉවත් කරගන්නත් පුළුවන්. හැබැයි මම අද එයාලට එකතු කරේ මේ කෑල්ලක් එහින් පිටින්ම දැම්මා. මොකද එයාලා බබාලා කිව්වේ එයාලට ඇට අයින් කරන්න නැතුව දාන්න කියලා. බලන්නකෝ ඉතින් ලස්සනට තියෙනව නේද? පොඩි අයට ඉස්කෝලේ ගිහිල්ලා කන්න මේ වගේ කෑම හරිම ලේසියිනේ. ඉතින් ඔන්න එයාලගේ කෑම පෙට්ටිත් ලෑස්ති කරලා උදේ වැඩ ටික මං ඉවර කරා. ඊට පස්සේ යාළුව ඉස්කෝලේ ආවලා ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරලා මම කලින් ගෙන ආපු මල් පැල ටික හිටව ගන්නයි ඕනේ. ඉතින් ඔයාලා බලන්නකෝ මං මේ මල් පැල ටික හිටවන්නේ කොහෙද කියලා හරියට කල්පනා කරා. මේ පාර නම් මල් ගන්න ගියාම අහම්බෙන් ගිය නිසාත් ඔහේ දැක්ක ඒවා ගත්තට හිටවන්නේ කොතනද කියලා මට අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මට හිතුණා ඔයාලට මතකයි නේද මං ගල් දාලා මේ හදාගත්ත පැත්ත ඇන්තූරියන් පාත්තිය ළඟ. එතන දෙපැත්තෙන් මේ ගස් ටික හිටව ගත්තොත් හොඳයි කියලා හිතුණා. මන් ළඟ කලින් තිබ්බ පැල වගේකුත් එක්ක මේ ගල් පේලිය දෙපැත්තේ හිටව ගත්තොත් මේ ගස් ටිකක් ලොකු වුණාම ලස්සනට තියෙයි කියලා මට හිතුණා. ඉතින් මම මේ වැඩ කරන වෙලාවේ නම් වැස්ස නැහැ. වැහැලා හොඳට පායලා තිබුණේ. හැබැයි මේ වෙලාවේ හරියට මදුරුවෝ. මොකද අපේ මේ වටපිටාවේ හරියට ගස් කොළන් තියෙනවනේ. ඉතින් මේ වැඩ කරලා ඉවර වෙනකොට ඇත්තටම මගේ අත් දෙක හොඳටම මදුරුවෝ කාලා තිබුණා. ඉතින් මේ තියෙන්නේ මල් ළඟ තියෙන තවත් මල් පැලයක්. මේ බක්මී පැලෙත් ගලවලා මම හිටව ගත්තා. මෙන්න මේ ගල් පේලිය දෙපැත්තේ
මැදක් දුරට වෙනකල් මෙහෙම දෙපැත්තෙන් ගස් ටික හැදුනහම ලස්සන වෙයි කියලා මං හිතනවා. පේනවනේ. අපේ පූසිත් ඇවිල්ලා මගේ තනියට ඉන්නවා. මං කොතනද? එයා මගේ පස්සෙම තමයි. මේ දවස්වල එයා කළු පාට ලස්සන පූසි පැටවු දෙන්නෙක් දාලා තමයි ඉන්නේ. ඉතින් ඔයාලට පේනවද මේ කොළ වැටිලා තියෙන තරම්? දවස ගානේ උදේට මේ ටික අතු ගෑවත් විනාඩි 10ක් 15ක් යන්න කලින් ආපහු කොළ වැටෙනවා. මේ අපේ මිදුලේ තියෙන ලොවි ගහේ කොළ. හැබැයි ඔයාලා දන්නවද මේ ගහේ කොළ වැටෙන වෙලාවට හරිම ලස්සනයි. වැස්සයි හුළඟයි එක්ක ගේ ඇතුලේ ජනේලෙන් මම බලන් ඉන්නකොට ලස්සනට කොළ ටික වැටෙනවා. ඒ වගේම කොළ බිමට වැටිලා තියෙද්දි අමුතු ලස්සනක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ මං අතු ගාලා ආය විනාඩි 5කින් 10කින් එනකොටත් මෙතන පිරෙන්නම කොළ වැටිලා තිබ්බා. සම්පූර්ණයෙන් මේ ගහ ඔක්කොම කොළ ටික බිමට දානවා දැන්. ඒ විතරක් නෙමෙයි ගහේ මල් හොඳටම පිරීලා. හැබැයි මේ ලොවි ගහ දැන් අවුරුදු 5ක් විතර වෙනවා මල් හැදුනට ගෙඩි නම් හැදෙන්නේ. හැබැයි මට මගේ මිදුලට තියෙන ලස්සනම ගහ තමයි මේ ලොවි ගහ. ඉතින් අපි බලමු මේ පාරවත් ලොවි ගෙඩි හැදෙයිද කියලා. ඔන්න මම පැල ටික හිටවලා ටික වෙලාවකට පස්සේ මිදුලත් අතු ගාලා මෙන්න බලන්නකෝ ආයේ මිදුලේ හැටි. කොළ හොඳටම වැටිලා. මෙන්න මේ පැල ටික තමයි මම දෙපැත්තෙන් හිටව ගත්තේ. මේ තියෙන බක් මී පැලේ. මේ වෙලාවේ හිටවපු ගමන් හින්දා චුට්ටක් විතර හේබාලා වගේ තිබ්බත් හවස් වෙද්දි හරි ගිහිල්ලා තිබුණා. මේ මල් පැලේ මම ඊය අලුතින් ගත්තේ. ඇත්තට මේක හරිම ලස්සනයි. මෙතන හරියයි කියලා මම හිතනවා. ඒකෙත් මල් පිපුණාම හරි ලස්සනට තියෙයි. ඔන්න මගේ ඇන්තූරියන් ටික එයාලට නම් අවුවෙන් කරදරයක් වුණේ නෑ. මේ එටිසැලාඩ් පැලෙත් තිබුණේ පෝච්චි එක. ඒකත් මම මෙතනින් හිටව ගත්තා. මේ ගහත් ටිකක් විතර උස යන ගහක්. ඉතින් ඔයාලා කියන්නකෝ මේ දෙපැත්තේ එහෙම ගස් ටික තිබුණාම ලස්සනයි නේද? මේ පාත් එකට දිගටම මම ඉතුරු හරියට ගල් දාගන්න ඉන්නේ. වැස්ස ටිකක් අඩු කරනකල් තමයි ඉන්නේ. මේ රතු පාට පුරවපු පස්සේ පැල හැදෙනවා හොරයි. ඒ ටිකේ හිටවලා තිබුණු තනකොළ ටිකත් ඔක්කොම මැරිලා. ඉතින් අද වීඩියෝ එකටත් ඔයාලා කැමති වෙන්නේ නැති කියලා හිතනවා. ආයෙත් ලස්සනම වීඩියෝ එකකින් හම්බෙමු. ඉදිරි දවස්වලදී ඔයාලට ලස්සනම වීඩියෝ ටිකක් ගෙන්න මම බලාගෙන ඉන්නවා. ඉතින් හැමෝටම සුබ දවසක්. සතුටින් පරිස්සමින් ඉන්න. බලන්නකෝ මං හිටවපු මල් ටිකත් ලස්සනද කියලා.